වශයෙන් මේකට උදව් කරන්නට ඒ වගේම ජනතාවගේ සහාය අපිට අරගෙන මේක විශාල අවුරුදු දැනට අවුරුදු 3ක් වෙනවා. මේ 3ක කාලයක් තිස්සේ මේ යුද්ධය පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණා. මෙන්න මේකත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ ජයග්‍රහණය ලැබීමට. ඒ වගේම තවත් මම මතක් කරන්න ඕන දෙයක් තමයි අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපේ හමුදාවල රණවිරුවන් සටන් කිරීමේදී අනිත් ප්‍රදේශවල ආරක්ෂාව අපි මේ තහවුරු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේකත් මම හිතන්නේ අපි හැමතිස්සෙම හුඟක් දෙනෙක් කියපු දෙයක් තමයි මේක කරන්න එපා මේ අනිත් ප්‍රදේශ කඩලා බිඳලා දායි බෝම්බ පුපුරවයි මේ විශාල ප්‍රමාණයක් මේ එක්ස්ප්ලෝසිව්ස් ගෙනල්ලා බිඳලා විනාශ කරලා දානවා. ඒකින්ද මේකට අත ගහන්න එපයි කියන. නමුත් මේක විශේෂයෙන්ම මම මතක් කරලා දෙන්න ඕන මේ පොලිසිය ඉතා හොඳ කාර්යයක් කරා. විශේෂයෙන්ම මේ යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ පරීක්ෂණ පවත්වලා ඉන්වෙස්ටිගේෂන් කළා ඒ මාර්ගෙන් අපිට මෙහි තිබුණු අර මේ සෙල්ස් LTT සංවිධානයේ මේ කොටස් සෛල විශාල ප්‍රමාණයක් විනාශ කරන්නට පුළුවන් වුණා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ගැන හුඟක් වෙලාවට හුඟක් අය කතා කරන්නේ නැහැ. හුඟක් අය දන්නෙත් නැහැ. මේ ඒ පොලිසිය විසින් කරපු කාර්ය ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මට මතක් කරලා දෙන්න ඕන අපි ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. අත්ත වශයෙන්ම මට මේක මුලින්ම සඳහන් කරන්න තිබුණු කාරණයක් කියලාත් මට හිතෙනවා. අපි එකම අරමුණක පිහිටවලා මුල සිට මේ කාර්ය සිද්ධ කරා. ඒ පැහැදිලි අරමුණක් අපි ත්‍රිවිධ හමුදාවන්ට දුන්නා. ඇත්ත වශයෙන්ම මම මේ කඳවුරට ගිය අවස්ථාවල් කීපයකදීම නිලධාරීන්ගෙන් ඇහුවා මේ ප්‍රශ්නයම ඇයි මේ පාර අපි මේ වගේ ජයග්‍රහණ ලැබුවේ කියලා. එහෙම අහපු අවස්ථාවලදී මට කියපු කරුණු කීපයක් අතුලද මුලින්ම සෑම දෙනෙක්ම කියපු කාරණේ තමයි මේ පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. රජය විසින් පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. මෙන්න මේ අරමුණ අපි ඒ විදියටම පවත්වාගෙන ගියා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද
පාලන නායකත්වයක් නැත්නම් හරි නායකත්වයක් දුන්නේ නැතොත් මේ හමුදාවන් වලට ජයග්‍රහණයක් කරන්න බෑ. ඒකට හේතුව දේශපාලන නායකත්වයක් දුන්නේ නැත්නම් අරමුණ වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මීට ඉස්සර සිද්ධ වුනේ. හරි දේශපාලන නායකත්වයක් දුන්නේ නැති නිසා. ඒකින්ද තමයි හමුදාවල් වැඩි කරන්න තීරුම් ගන්න බැරි වුණානේ ඒ නායකත්වයට. මම දන්නවා හමුදා නායකයෝ ඉල්ලුවා අපිට හමුදා වැඩි කරන්න කියලා. නමුත් දේශපාලන නායකත්වයට බැරි වුණා ඒක කරන්නට. හමුදාව ඉල්ලුවා අපිට මේ ආයුධ මෙච්චර ලබා දෙන්න කියලා. දේශපාලන නායකත්වයට ඒක කරන්න බැරි වුණා. හමුදාව කිව්වා මේ LTT සංවිධානයත් එක්ක සාම සාකච්ඡා ඇති කරන්නට එපා, කතා කරන්නට එපා. මේ LTT අරමුණ මේක නෙවෙයි. ඒකින්ද මේක කරන්න එපා කියලා. නමුත් දේශපාලන නායකත්වයට තිබුණේ නැහැ හැකියාවක් ඒක තේරුම් අරගන්නට. එහෙමනම් දේශපාලන නායකත්වයක් නැත්නම් මේ ජයග්‍රහණයන් ලබන්නට බෑ. හොඳයි මේ ලබන ජයග්‍රහණ තුල දේශපාලන ප්‍රභාකරන් තමන් විසින් ජීවිතේ නැති කරගනීද? හමුදා ප්‍රහාරයකට හසු වීමිය යාවිද? ඔහු එරිත්‍රියාවට ගුවනින් පැන යාවිද? දියෙන් සබ්මැරීනයකින් යාවිද? මේ සම්බන්ධ කතා බහක් සමාජයේ තියෙනවා. මම ඒකට වෙන තැනකින් ප්‍රවේශය කරනවා ලේකම්තුමනි. සාමාන්‍යයෙන් ෆැසිස්ට්වාදී සංවිධානයක් අනිවාර්යෙන් පවතින්නේ පුද්ගල කේන්ද්‍රීය. LTT සංවිධානයේ ස්වභාවයත් ඒ ආකාරයෙන්මයි ක්‍රියාත්මක වන්නේ. මේ යන මෙහෙයුමේ මූලික අපේක්ෂාවක්ද නැතිනම් මූලික අරමුණක් බවට පත් වෙනවද LTT නායකයා අත්අඩංගුවට ගැනීම හෝ නැතිනම් ඔහුගේ මරණය මේ සිදුවීම් දාමේ තීරණාත්මක සිද්ධියක් බවට පත් වෙනවද? ඇත්ත වශයෙන්ම අපේ මූලික අරමුණ වෙන්නේ අපි දන්නවා මේ LTT සංවිධානය එක පුද්ගලයෙක් වටා ගිතුණු දෙයක්. ඒ කියන්නේ එහෙම තමයි ප්‍රභාකරන් මේ සංවිධානය ඇති කරගත්තේ. සියලුම දමිළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් මරා දැම්මා. ඒ වගේම අනිකුත් ඒ වෙලාවේ තිබුණු සංවිධාන ටෙලෝ EPRLF වැනි ප්ලොට් මේ වගේ විශාල සංවිධාන රාශියක් තිබුණා. ඒ හැම සංවිධානයකම නායකින් මරා දැම්මා. ඒ වගේම LTT එකට බැඳෙන්න අකමැති වුණු සියලුම ඒ කොටස් මරා දාලා මේක තනි නායකෙක් යටතේ ඒකාධිපතිවාද යටතේ ගෙන යන සංවිධානයක් බවට පත් කළා. එතකොට ඒ වගේම දෙවණියෙක් නැගීගෙන ආවනම් ඒ දෙවණියත් මරා දැමීමේ දාපු සංවිධානයක් LTT සංවිධානය කියන්නේ. එතකොට අනිවාර්යෙන්ම මේ සංවිධානයේ නායකයා ඒ ප්‍රභාකරන් විනාශ කිරීම හෝ අල්ලා ගැනීම ඉතාමත්ම වැදගත්